2022 දී කැබිනට් මණ්ඩලයටවත් පාර්ලිමේන්තුවටවත් දැනුම් නොදී මහ බැංකුව අධිපතිවරයා විදිහට ඔබ නිවේදනය කරනවා රට බංකොලොත් භාවයට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකම හේතුවක් වුණා කියලා විපක්ෂයේ නගන චෝදනාවක් තමයි මේ ආණ්ඩු පෙරළීම. ඒක කොහොමද සිද්ධ වුනේ? කියන්නේ ජනාධිපතිතුමාටවත් පසුබිම මොකද ඔබ දැනුම් දුන්නේ නැත්? එහෙම නිල වශයෙන් ඒක වැදගත් ප්‍රශ්නයක්. මේ ඉස්සෙල්ලත් ඔක අහලා තියෙනවා. සුප්‍රීම කෝර්ටයේ නඩුවක් පිළිබඳව දාලා තියෙනවා. ඒකෙන් සියලුම දේ නිදහස් වෙලා තියෙනවා. පළවෙනි කාරණේ මම කියන්න රට බංකොලොත් වීම කියලා සඳහන් කරන්නේ සමහර දේශපාලනඥයන් බංකොලොත් වෙච්ච අය විදිහට සඳහන් කරන්නේ ණය ගීම තාකාලික අත්හිටුවීමට ගත තීරණය. ඒ අවස්ථාව. එතකොට ඒක කරුණු තුනකට මම සඳහන් කරනවා. පළවෙනි එක තමයි ඒක බංකොලොත් පාය කියලා නා සඳහන් කරන්නේ. එතකොට රට පළවෙනි කාරණේ රට බංකොලොත් කරේ කවුද? බංකොලොත් රට බංකොලොත් වෙලා කියලා මුලින්ම මේ පවතින රජයට දැනුම් දුන්නේ කවුද? ඒ කියන එක බංකොලොත් බංකොලොත් ප්‍රකාශයට කරන කරුණු තුනක්. මම පිළිගන්න දෙයක් තමයි මම 2022 අප්‍රේල් 8 වෙනිදා ඇවිල්ලා මහ බැංකුව අධිපතිකම් බාර ගන්න වෙලාව වෙනකොට අපේ රටේ සංචිත ඉදිරි මාසය තුළ ඩොලර් බිලියන 6ක් ණය ගෙවන්න තියෙද්දී ගෙවිය හැකි සංචිත ඩොලර් බිලියන 25කට අඩුලා තිබුණා. ඒ වෙනකම්ම ඊට කලින් හිටපු අධිපතිවරු ඊට කලින් හිටපු මුදල් මැදිරි කිසිනෙක් වෙල හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා තිබුණේ නැහැ. දැනුම් දීලා තිබුණේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ණය ගෙවන්න පුළුවන්. එහෙම එකක් නැහැ. කියලා තමයි කියලා. හැබැයි ඒගොල්ලෝ සම්පූර්ණයෙන් අස්වලා ගිහිල්ලා තිබුණ අවස්ථාවක තමයි මට ආරාධනා කරේ එන්න කියලා. ඒ නැත්ත ප්‍රශ්නේ වහලා තමයි ජනාධිපතිතුමාට වාර්තා කළා තිබුණේ. වාර්තා කළ කිසිම දෙයක් කියලා නැහැ. ඒතර මගේ පළවෙනි වගකීම අපිට මම තමයි පණිවිඩකරු. මගේ වගකීම ඇත්ත తත්ත්වය එවල හිටපු ජනාධිපතිතුමා කියන එක. ඒතර මම පිළිගන්නවා ඒක. මම තමයි එවල හිටපු ජනාධිපතිතුමා සහ එවල හිටපු මුදල් ඇමතිතුමා අලසබ් නැතම විශාලයෙන් කරු කරන ඇමතිවරේ ඒ දෙදෙනාටම දැනුම් දුන්නේ මම පළවෙනි දවස් වැට්ටාවට පස්සේ මම දැනගත්තා ලබන සතියේ ගෙවන්න තියෙන මුදලවත් ගෙවන්න අපේ සංචිත නැහැ. ඒත් මම මුලින්ම දැනුම් දුන්නා ජනාධිපතිතුමනි. අද මම වැඩ බාර ගත්තා. හෙට මම ගිහිල්ලා කිව්වා මේ තියෙන தත්ත්වය මීට කලින් ඔබතුමාට පොරොත් කියලා නැතුව වෙන්න පුළුවන්. නමුත් තියෙන தත්ත්වය මේ ණය ගීමට අපිට හැකියාවක් නැහැ. මොකද අපේ රටේ මහ බැංකුව සහ සංචිත වලින් තමයි ණය ගෙවන්නේ. ඒම නොහැකි කියන පණිවිඩය ඇත්ත தත්ත්වය ජනාධිපතිතුමාට පැහැදිලි කරලා දුන්න මුදල් ඇමතිතුමා. මම කරේ පණිවිඩය දීපු එක. ඒක නම් බංකොලොත් බය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ඒගොල්ලන්ගේ උත්සාහය පණිවිඩ කරුවා මැරීම මේකට විසඳුමක්ද කියන එක. You want to kill the messenger, you need to have a හරි පණිවිඩයක් කියන පුද්ගලයා මෙතන ඉන්න ඕනද කියන එක. මම පිළිගන්නවා. ඒ වෙලාවේ මහ බැංකුව මුදල් මණ්ඩලයක මේක මුදල් මණ්ඩලයක් පෙන්වන්න කළා දීලා ජනාධිපතිතුමාට පෙන්වන්න කළා දීලා කිව්වා මේකේ තියෙන தත්ත්වය නිර්දේශ කරා මම. මුදල් මණ්ඩලය හරහා නිර්දේශයක් දුන්නා. මේක තියෙන එකම විසඳුම తాවකාලික ණය ගීම අත්හිටවන්න. ණය ගෙවීමට තියෙන අපේ ණය දීපට කියන අපිට මේක දැනට ගන්න හැකියාවක් නැහැ. ගවන්න උනන්දුව තිබුණාට හැකියාවක් නැහැ. ඒක නිසා මේක කල් ඉල්ල ගන්න ණය ප්‍රතිගත කරලා අඩු මට්ටමක් ගන්න පුළුවන් විදිහට කල් ඉල්ල ගන්න විදිහට කරන දා එකම විසඳුම කියලා. එතකොට මම මේක අපි මුදල් මණ්ඩලය මහ බැංකුව විසින් නිර්දේශ කරාම වෙල හිටු ජනාධිපතිතුමා සහ මුදල් ඇමතිතුමා පිළි අරගෙන කැබිනට් එකේ අනුමැතියකට යටත්ව මුදල් අමාත්‍යාංශය මගින් තමයි නිවේදනය නිකුත් කරේ ණය ගීම තාක්ෂණික අත්හිටුවන එක. ඒතකොට දෙවෙනි කාරණය මම කරේ නිර්දේශ කිරීම මුදල් අමාත්‍යාංශය තමයි ඒකට මුදල් ඇමතිතුමා යටතේ මුදල් අමාත්‍යාංශය මේක ප්‍රකාශයටපත් කරේ. ඕකේ මේකත් හරි. මොකද ඒක නම් ඇත්ත తත්ත්වය ඒක රටට සීලුම නායකත්වයට ප්‍රකාශපත් කරා ඊට පස්සු වෙනදා අප්‍රේල් මම හිතන්නේ 12 වෙනිදා මෙතනින් පස්සේ අපේ ණය ගීමේ හැකියාවක් නැහැ. අපි ණය ප්‍රතිගත කළා තාත්තන උලානුසන් වැඩසටහන ගිහිල්ලා යම්කිසි කාලයක් දෙන්න ඊට පස්සේ අපි නැවත වරක් ණය ගෙවීම පටන් ගන්නවා කියන නිවේදනය කරේ මුදල් අමාත්‍යාංශය. එතකොට මහ බැංකුව මම කරා කියන චෝදනාව සම්පූර්ණයෙන්ම වැරදි. මම ඇවිල්ලා තමයි ඇත්ත తත්ත්වයේ හේවල හිටු ජනාධිපතිතුමා මුදල් ප්‍රකාශ කළා. එතකොට ඒ වෙලේ ජනාධිපතිතුමා තීරණය කරා එහෙනම් මේක අපි ප්‍රකාශයටපත් කරමු ලෝකයට. ඉතින් අපිට 12 වෙනිදා කරේ. අපේ ඊට පස්සේ දවස් දෙකකට පස්සේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්නා. අරකට යටත් කළා මේක දිගටම කරගෙන යන්න. ඊට පස්සේ අලිසබ් මහත්මයා පාර්ලිමේන්තුවේ මේ මාසයල වාර්තා කරා මෙහෙම එකක් ප්‍රකාශයටපත් කරා. එතකොට ඒ වෙලේ පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් විරුද්ධත්වයක් තිබුණේ නැහැ. එතකොට පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ප්‍රකාශයටපත් කරා පැහැදිලිව විවෘත වශයෙන්. එතකොට ඒ අනුව තමයි මේ තීරණ අරගෙන රට අද මේ තත්ත්වයේ තියෙන්නේ මේ
ප්‍රකාශයට පත් කළා ණය ප්‍රතිගතන කළා යාතන ප්‍රශ්න ගස්සනා ගිහිල්ලා රජයන් 3ක් යටතේ ඒ වැඩසටහන අවසන් අද මේ රට තත්ත්වයේ තියෙන. එතකොට ඔය කියන චෝදනාව මම හිතන්නේ මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මාත් එක්ක තියෙන චෝදනා කරන අයගේ. ඒකද ඇත්ත తত্ত্বය මම තමයි පණිවිඩ කරන්නේ. ඔව් දැන් ඒ කියන්නේ ඔබතුමා මහ බැංකුව අධිපතිතුමා වශයෙන් පත් වුණාට පස්සේ එහෙම ඒ ණය අපිට ගෙවා ගන්න විදිහක් නැහැ කියලා එහෙම දැනුම් දුන්නේ නැත්නම් අපේ මේ රට කොයි තැනකින් නතර වෙයිද දන්නේ නැහැ. ඒ කරේ නැත්නම් ඊළඟ මොකක්ද දන්න වෙන්නේ. එතකොට අපි අර ඩිෆෝල්ට් කියන එක කියන්නේ නැතුව ණය පැහැරීමනේ. දැන් ඔබතුමියගේ බැංකුව ගිණුමක් තියෙනවා නම් ඔබතුමා ණය ගන්න අමාරු නම් බැංකුවට ගිහිල්ලා කියලා මේක ණය ප්‍රතිගත කරලා දෙනවා කියන එක තමයි තියෙන හොඳ මිනිස්සුන් ගන්න බැරි කමක් තියෙනවා. නමුත් ඒක කියන්නේ නැතුව ගවන්න නැතුව හැංගිලා හිටියොත් ණය පැහැරීමක්. එතකොට කිසිම දවසක ඔබට නැවත ණයක් ගන්න බෑ බැංකුවකින්. එයා නම ක්‍රිබ් එකට යනවා. නම ඩිෆෝල්ට් හાર્ඩ් ඩිෆෝල්ට් එක තමයි සොෆ්ට් ඩිෆෝල්ට් එකයි හાર્ඩ් ඩිෆෝල්ට් එකයි වෙනස. සොෆ්ට් ඩිෆෝල්ට් කියලා කියන්නේ ණය ගත්ත පුද්ගලයාට දැනුම් දෙනවා ගවන්න පුළුවන් කියලා නෑ. නමුත් අපිට කල් දෙන්න මේක ප්‍රතිගත කරන්න. ඒක තමයි රිසක්කරෙන් සොෆ්ට් ඩිෆෝල්ට් කියලා ටෙම්පරරි ඩිස්චාන්සිල් කියන එක කරේ. එහෙම කරමු නිසා තමයි අදත් රටට ණය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොකරා නම් වෙන්නේ අප්‍රේල් 18 වෙනි තියෙන එක ඉවරන බැරුව හાર્ඩ් ඩිෆෝල්ට් එකක් කරාට පස්සේ රට එතකොට රට බංකොලොත්ම වෙච්චා නැවතත් සීලුම දෙනා ණය දීපයි කියනවා මේ රටට නැවත ණය දෙන්න බෑ කවදාවත් කියන්නේ නැතුව කිසිම දෙයක් දැනුනේ නැතුව ණය ගෙවීම පැහැර ඇරලා හැංගිලා ඉන්නවා කියන්නේ. ඒක තමයි තියෙන worst outcome එක කරන්නේ. ඒතර මේගොල්ලෝ යෝජනා කරන්නේ තේරෙන එහෙම එකක බලාපොරොත්තුවද ඔය කියන යෝජනාව කරන්න කියන එක යටි අරමුණ ඒකද කියන මට තේරෙන්නේ නැහැ. නමුත් ඒක තමයි ඒ වෙලාව කරන්න තියෙන හොඳම තීරණය. මම තවමත් ආඩම්බර වෙනවා ඒ තීරණය දැනුම් දීලා රජයට. ණය ප්‍රතිගතකරණය කළා යාතු මුලාසන වැඩසටහන ගිහිල්ලා රටේ තිබිච්ච තත්ත්වයෙන් අතත්තරපත් වීමට මූලික අඩිතාලම පදනම වැටුනේ ඒ වෙලාවේ නිවැරදිව සත්‍ය වෙල ජනාධිපතිතුමාට රජයට කැබිනට් එකට ප්‍රකාශ කරන නිසා. ඒ කියන්නේ ඔබ ඒ වෙලාවේ ගත තීරණය ඔබතුමා පැහැදිලි කිරීමත් එක්ක අපිටත් පැහැදිලි ඒ තීරණය එතනදී ගත යුතුයි කියලා එහෙම බලනකොට ඊට කලින් හිටපු ජනාධිපතිතුමා වෙන පාර්ලිමේන්තුව මොදල් ඇමති ඒ කිසි දෙයක් හොයලා බලලා එහෙම ක්‍රියාමාර්ග අරගෙන තත්ත්වය දැනුම් දීලා තිබුණේ නැහැ අත වශයෙන්ම ඒක ඇතුළේ.